මේ දේශනා ඇහෙන්න සාකච්ඡා කරන්න නිකන් හරි වාඩි වෙනවා සක්මන් කරනවා දවසට ඒ ටික කරගෙන ඒ වත කරගෙන යද්දී අපි දන්නේම නැතුව මට මොකුත් ඕනේ නැහැ. ඒ කියන්නේ මමත් ඒ නෑ අවශ්‍යතාවයක්. තෘප්තිමය අවස්ථාවක් කියන්නේ එපා වෙලා නෙමෙයි. මං ඉන්නේ තෘප්තියේ. හැබැයි මට කිසි දෙයක් අවශ්‍යතාවයක් නැහැ. ඉස්සර එහෙම නෙමෙයිනේ අපි බහින්න අතෘප්තියෙන් හිටියනේ. ඉන්න දේවල් අපිට ඕනේ අපි කොච්චර කළා තෘප්තිමත් වෙන්නේ නැහනේ දැන්. මොකුත් නැද අපි තෘප්තියෙන්. හැබැයි අර සොකටිස් කැලේ ටවුන් එකේම ගිහිල්ලා ආවා. මට එකම සතුට දෙන්නේ මට මොකුත් ඕනේ නැහැ. ඉස්සර එහෙම නෙමෙයි ඇහෙන දේවල් ඕනේ. එෆයාස් එකක් ඕනේ, කෝල් කරන්න ඕනේ, වෙනම කෑම ඕනේ, ඉන්න තැන අපි සෑම මාර විදිහට බැලුවානේ. කාමරේ, කෑම, එෆයා එකක් මට කියලා කවුරුද දැන්? ඕනේ එකකට ඔට්ටු වෙලා. ඕනේ කෑමක් එකයි, ඕනේ තැනක් එකයි, ඕනේ කවුරු හරි හිටියත් එකයි, මේ ඔක්කොම තනි වුණත් එකයි, මේ පිරිස හිටියත් එකයි. දැන් මට තනි වෙන්න ඕනේ කියලා එකක්වත් හොයන්නෙත් නෑ. කියන්නේ කිසි ප්‍රතික්ෂේපකුත් නෑ. හැබැයි මේ පිරිසක් ඉන්න ඕනේ කියලා හොයන්නෙත් නෑ. කිසිවක් සොයන්න. අන්න එතකොට තමයි තේරෙන්නේ මෙන්න මේ සූත්‍රයේ තියෙන අර්ථය අපේ ජීවිතේ ජීවමාන වෙලා. පුද්ගලයා තුල ජීවමාන වෙලා නෙමෙයි. පුද්ගලත්වයකින් තොර වෙලා මේ කියන ධර්මයේ තමයි මේ අපේ ජීවිතේ තමයි සාක්ෂිය වෙලා. අපේ ජීවිතේ සාක්ෂියක් වෙලා මේ සූත්‍රවලට. මේ සූත්‍රවලට ජීවමාන ආන්ගේ මේ සූත්‍රවලට කවුරු හරි ජීවමාන සාක්ෂියක් වුණොත් එයා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. එයා හරහා තමයි අනිත් අයට ඒ ගුණේ පිළිගන්න ගන්න. හැඩපතක් වෙනවා යාව හැමෝටම. මොකද මෙයා මේ සූත්‍රයේ ජීවමාන සාක්ෂි. මේ පොත ජීවමාන කරලා, පොත සජීවී කරලා. අන්න එතකොට එයා හරහා විශාල පිරිසක්. එයා හරහා සමහර විශාල පිරිසක් ඒ කියන සත්‍යයට එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපි ඇත්තටම මුළු අපේ ජීවිතේ කළොත් අපේ ජීවිතේම මේ ශාසනය ඉස්සරහට යන අපි මේ දිගට මොනවත් අපිට ලැබුණත් නැතත් මේ අපි දිගට මේ කරගෙන යන එකම මේ ශාසනයට තුමාකාර හයියක් වෙනවා. මොකද බලන් ඉන්නට හිතා ගන්න බෑ, දෙවියන්ට හිතා ගන්න බෑ. මොකටද මෙච්චර උදේ පාදරෙන් මේව කරන්නේ? මොකටද මේ දිගට කරන්නේ? මේ වත් පුරන්නේ, මේ පිළිවෙත් පුරන්නේ, මේ සිල් ලකින්නේ, මේ භාවන මොකටද? දෙවියෙක්ටත් හිතා ගන්න බෑ, අරමුණක් පේන්නේ නැහැ. නිමිත්තක් පේන්නේ නැහැ. දෙවියෙක්ටත් බ්‍රහ්මයෙක්ටවත් හිතා ගන්න බෑ. හැබැයි ඒ හිතා ගන්න බැරුණාට ඒ දකින්න මිනිස්යන්ගේ හදවතට ඒක දැනෙනවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ. අන්න ඒක තමයි ශාසනය ගෙනියනවා කියන්නේ. ශාසනය කරුණ කිව්වට බෑ. මේ පොත්වල කරුණ විග්‍රහ කරන්න බෑ. ශාසනය ගෙනියන්න මේක ජීවමාන කරපු කෙනෙක් පහළ වෙනවා. ජීවමාන කරපු සජීවමාන සාක්ෂි තියෙනවා. අන්න එයාලා කරේ ඒ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව මත පිළිහිල්ල තමයි අනිත් අය තුළ මේ ශාසනය තව ඉස්සරහට යන්නේ. ඒ කැපවීමක් කරපු දිගටම මේ සීලය ආරක්ෂා කරගෙන සමාධිය රැකගෙන මේ ශ්‍රද්ධාවෙන් කඩා ගන්න නැතුව මේ පැවිද්ද මේ ප්‍රතිපදාව කොච්චර අපහසු කොච්චර මානසික පීඩාවක් කොච්චර Tamanට අවස්ථා තිබ්බත් දිගට කර ඒ තමයි ආදරය, ඒ තමයි ලව්, ඒ තමයි මේ ශාසනයේ තියෙන ප්‍රේමය. මේ මිනිසුන්ට මේ ලෝක සත්වයාට මේක යනවාට ඥානාරාම ආදුරුගේ තියෙන උනාගේ ජීවිත කතාවේ අපි අහනවා උනාගේ අපි ඇයි මේ ධර්මය අවබෝධ කරන්නේ? ඔබ වහන්සේ මේ නැවත මේ සක්මන් පරියන්ක කරන්න කියලා කියනවා. ඉතින් අපි රහත් වෙන එක නෙමෙයි කාරණේ. හැබැයි මොකද්ද මේ ලෝකෙට ශාසනයට මේ අපින් දකින ආදර්ශය? ඒකිනුයි ශාසනයක් බබලන්නේ. ශාසනයක් ඉස්සරහට යන්නේ කල්යාණ මිත්‍රයා හින්දා. කල්යාණ මිත්‍රයාගේ ආදර්ශය හින්දා. කල්යාණ මිත්‍රයාගේ ආදර්ශය නැත්තම් ඉවරයි ශාසනය. ඒකනේ ආනන්දවන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්දර්ගමේ ශාසනේ භාගයක් තියෙන කල්යාණ මිත්‍රයෙක්. ආනන්ද එහෙම කියන්නේ බා මුළු ශාසනයම ඉස්සරහට යන්නේ. මේ කල්යාණ මිත්‍රයෝ මේක දිගට දරාගෙන කරන්නේ යන හින්දා. අතහරින්නේ නැහැ. මේ අත නොහැර ඒ කියන්නේ උන්නාලා අත හැරලා ඉන්න ඉඳ තමයි අත්වර මේක ගෙනියන්න පුළුවන් ඉස්සරහට. ඇත්තටම අත හැරලා ඉන්නේ ඉන්න. ඒ මානසික පීඩාවක් වෙන්නේ නැහැ. බරක් දැනෙන්නේ නැහැ. අත හැරලා ඉන්නේ. අත හැරිලා නිසා උන්නාලා ඕල්තරම් මේ බර අදින්න පුළුවන්. බර මානසික බරක් වෙන්නේ. පීඩනයක් වෙන්නේ නැහැ. මොකද ඇදලා අත් හැරිලා මේ ශාසනය ඉදිරියට පවතින. යන්නේ ඒ වගේ කෙනෙක් දකින්න තමයි දෙවියන්ට නමස්කාරය. එයාලා පවා මේ ශාසනයට පහදින්න. මේ ශාසනයට පහදින්නේ කල්යාණ මිත්‍රයා හින්දා. කල්යාණ මිත්‍රයාගේ ජීවිතය තමයි ජීවමාන සාක්ෂි ධර්මයේ ජීවමාන කළා.